අප සංචාරය සඳහා තෝරාගත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දේදුගල සහ පැලම්පිටිය යන ප්‍රදේශවල පිහිටි අලංකාර පරිසර පද්ධතියයි. මෙම ගමනේ ආරම්භ වන්නේ කෑගල්ල ප්‍රදේශයේ බුලත් කොහුපිටිය නගරයෙනි. බුලත් කොහුපිටිය නගරය පසුකර කිලෝමීටර් 8-9ක් පමණ දුරට ගමන් කිරීමේදී මෙම විශාල කඳුවලින් එසේම තැනිතලා සහිත අලංකාර පරිසර පද්ධතිය අපට මුණ ගැසෙයි. මේ මාර්ගයේ මුලින්ම අප ගමන් කරද්දී අපට හමු වූ අලංකාර ස්ථානයක් වූයේ රිකිලි ඇල්ලයි. මේ දවස්වල පවතින වියලි දේශගුණය නිසා මෙහි ජලය පිරි නොමැති අතර ඊතා කුඩා ජල සීරාවක් පමණක් පහළට ගලා හැලෙන ආකාරය අපට දක්නට ලැබුණා. ඒත් ප්‍රදේශයේ ඊතා අලංකාර බවක් දිස්වුණා. එම රිකිලිඇල්ල නැරඹීමෙන් පසු අප ගමන් කළේ පැලම්පිටිය ප්‍රදේශයේ පවතින තවත් ඉතාමත් අලංකාර දිය ඇල්ලක් වන නලගන ඇල්ල වෙතටයි. කෙසේ වුවද මෙම නලගන ඇල්ලේ නම් හොඳින් ජලය පිරී පවතිනවා අපට දක්නට ලැබුණා. එම ස්ථානය ඉතාමත් අලංකාරිය. එහෙත් විදේශීය සංචාරකයින්ගේ ඇස නොගෙටුණු ස්ථානයක් ලෙස ප්‍රසිද්ධය. දේශීය සංචාරකයින් නිරන්තරයෙන් මෙම ස්ථානයට පැමිණෙනවා. එම ස්ථානයේ අසිරිය නැරඹූ අපි ඊළඟට පිටත් වූයේ දේදුගල ප්‍රදේශයේ අලංකාර පරිසර පද්ධතිය නැරඹීමටයි. ඊතා විශාල කඳුපන්තියක් අතරේ වංගු සහිත කුඩා පාරකින් සමන්විත ප්‍රදේශයකීය. එම පාර දිගේ ගමන් කළ අපි තවත් අලංකාර ස්ථානයක නැවතුණා. ඒ ස්ථානයේ විශාල ගල් පර්වතයක් දක්නට ලැබෙනවා. එම ගල් පර්වතයේ අසිරිය දැන් ඔබට නැරඹිය හැකියි. ඇත්ත වශයෙන්ම මෙය අමුතුම පරිසර පද්ධතියක් යයි අපට හැඟෙනවා. එම ස්ථානීය සිට බැලූ විට පහළින් ඊටමත් ඈත දර්ශන අපට දැකගත හැකියි.
දැන් මෙම දර්ශන නරඹන අතරතුර මෙම ප්‍රදේශයේ සැරිසරද්දී තවත් ඛේදනීය දර්ශන කිහිපයක්ද අපට දක්නට ලැබුණා. එය තමයි පසුගිය කාලයේ සිදු වූ විශාල නායාම් නිසා විනාශයට පත් වූ බොහෝ ප්‍රදේශ. සමහර ස්ථානවල නිවාස පවා සුන්බුන් වී ගිය ආකාරයත් අපට දක්නට ලැබුණා. බොහෝ ස්ථානවල විශාල ප්‍රදේශයක පරිසර පද්ධතිය මුළුමනින්ම විනාශ වී ඇති ආකාරයක් අපට දක්නට ලැබුණා. මෙම ප්‍රදේශයේ එනම් දේදුගල සහ පැලැම්පිටිය ප්‍රදේශවල බහුලව ඇත්තේ තේ වගාවයි. දෙමළ ජනතාව වැඩි වශයෙන් ජීවත්වන මෙම ප්‍රදේශයේ ඔවුන්ගේ ආදායම් මාර්ග තේ වතු ආශ්‍රිතව සකස් වී තිබෙනවා. එහෙත් ඔවුන් ගත කරන්නේ ඊටමත් දුෂ්කර ජීවිතයක් බව අපට හැඟී ගියා. ප්‍රධාන හේතුව වන්නේ ප්‍රදේශයේ ඇති දුෂ්කරතාවයයි. විශේෂයෙන්ම ප්‍රවාහන අපහසුතා සහ අනිකුත් පහසුකම් ඊටමත් අඩු ප්‍රදේශයක් බව අපට හැඟී ගියා. ඒට හේතුව මෙම කඳු සහිත පරිසරයේ පැවැත්මයි. දැන් විශේෂයෙන් මෙම කඳු පන්තිය අතර මේ අලංකාර දර්ශන නැරඹීමෙන් පසු අප එම ප්‍රදේශයෙන් පිටත් වී 12 භාගයේ හරහා ගම්පොළට ගමන් කිරීමට තීරණය කළා. එම මාර්ගය ඊටමත් අලංකාර මාර්ගයක්. 18 වංගුවට සමාන වංගු කිහිපයකින්ම සමන්විත අලංකාර පාරකින් දිගේ තමයි අපි 12 භාගයේ ප්‍රදේශය හරහා ගම්පොළට ගමන් කළේ. දැන් මේ ඔබ දකින්නේ එම අලංකාර වංගු කිහිපය හරහා අප ගමන් කරද්දී රූගත කළ දර්ශන. විශේෂයෙන්ම ස්වභාවික පරිසර පද්ධතියකින් ආවරණය වී ඇති මේ වංගු සහිත මාර්ගය ඊටමත් අලංකාරයක් සුන්දරත්වයක් ගෙනහැර පෑවා. මේ පරිසරයේ සුන්දරත්වය තවමත් විශාල වශයෙන් ව්‍යාප්ත වී නොමැති නමුත් තන තන ඉදිවන ගිමන්හල් අවන්හල් වැනි දේවල් අපට දක්නට ලැබුණා. ඉතින් මෙම ප්‍රදේශය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතරද ඊටමත් ප්‍රසිද්ධියට පත්විය යුතු ඇත. එහෙත් එය විය යුත්තේ අපගේ අලංකාර පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා වන ආකාරයටයි.